සුබ දවසක් ඔයාලට. ආදරයෙන් හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ අපි අම්මගේ මල් වත්තෙන් චුට්ටක්. බලමුද ඉතින්? එහෙනම් එන්න අපි යමු. එහෙනම් මුලින්ම මේ මල් ටික බලන්නකෝ. ලස්සනයි නේද? මේවා ඉතින් අපේ අම්මා කොහෙන් හරි හොයාගෙන එනවා. මල් කියන්නේ ඉතින් එයාට ලෝකයක් වගේ තමයි. මේ තියෙන්නේ අම්මා ආදරයෙන් හදන එයාගේ ඇන්තෝරියම් වගාව. දැන් නම් ටිකක් ඒවා වේලිලා වගේ. මොකද මේ දවස්වල හරිම රස්නේනේ. වැස්සක් නැහැ. ඉතින් එයාට පුළුවන් හැම වෙලාවකම එයා ඒවට හවස් වරුවේ වතුර දානවා. වැස්ස නැතුව අපි කොච්චර වතුර දැම්මත් වැඩක් නැහැ. බලන්නකෝ ලස්සනයි නේද? එයා මේවට ලොකුවට නඩත්තුවක් කරන්නේ නැහැ. හැබැයි ගොම පොහොර, කොම්පෝස්ට්, කොලරොඩු ඒව තමයි ඉතින් එයා දාන්නේ. ඔය ඇන්තෝරියම් වලට පොල් එලි කෑලි කපලා එහෙම දැම්මහම හොඳට හැදෙනවා. මේක නම් ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ලස්සනට හදලා තියෙනවා. ඒක ගොඩාක් ලොකුවට වැවිලා. මේවට කියන්නේ ඇග්ලොනිමා. මේකිනොත් වර්ග 6-7ක් අපේ අම්මා ළඟ තියෙනවා. බලන්නකෝ. මේක පෝතෝස් වර්ගයක්. මනි ප්ලාන්ට් කියලාත් කියනවා. කොහුලණුවක් අරගෙන ලීයකට තියලා බැඳලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඒක ආධාරකයක් වශයෙන් මේක උඩට ඇදිලා යනවා. ලස්සනයි නේද? මේකත් මනි ප්ලාන්ට් එකක්. අපි සල්ලි ගස් කියලා කියන්නේ. ඉස්සර මේ ගස් නැති ගෙදරක් නෑ. හැබැයි දැන් නම් ඉතින් වැඩිම නම් දකින්නේ නෑ මේ ගස් හදලා තියෙනවා. මේ තවත් පෝතෝස් එකක්. ඒකෙත් අර වගේ ලීයකට ලණුවක් දාලා තමයි හදලා තියෙන්නේ. මේක නම් මගේ මම මේ අලුත් ගෙදරට යන්න තමයි මේක හදලා තියෙන්නේ. ගේ හදලා ඉවරනහම ලස්සනට ලොකුවට හැදෙයි. ওই ටික ඉතින් මම අම්මගෙන් හොරකම් කරලා තමයි හදාගත්තේ. අම්මගේ චූටි පොකුණක්. මේක ඉස්සර නිලුම් මල් දාලා තිබ්බා. හැබැයි එකපාරටම ඒ ටික වඳ වෙලා ගියා. දැන් නම් මාළු විතරයි ඉන්නේ ඒකේ. මේ තියෙන්නේ බෝගන්විලා.
කවුරුත් දන්නවනේ මේවට අවු ඕනි කියලා. ඉතින් ඒකින්ද ඒ ටික අවුවෙම තමයි තියෙන්නේ. වැඩි වතුර ඕනෙත් නෑනේ. ලස්සනට මල් හැදිලා. ඔයාලා හිතනවා ඇති අම්මා මල් විතරද හිටවන්නේ කියලා. එයා එළවලුත් වගා කරනවා. කුස්සිය පැත්තේ මේ ඉස්සරහත් තිබ්බා. තක්කලි, දඹල, මෑකරල්, බණ්ඩක්කා, මිරිස් ඒ හැම එකක්ම වගා කරලා තිබ්බා. මමත් එන වෙලාවට ඕකින් ටික ටික කඩාගෙන යනවා. පස්සේ දවසක එළවලු වගාවත් මම වීඩියෝ එකකින් අරන් ඉන්නම්. මේ වත්තේ නැති මලක් නෑ. හැම එකක්ම වගේ තියෙනවා. ඔයාලත් දැක්කේ නැති මලක් තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.